එන්ජිමකට අවශ්‍ය කරන බලය නිපදවීම ඉන්ධන වාතය සමග දහනය කිරීමකට ලක් කරනවා. එතකොට මෙහි ක්‍රියාවලියද තමයි බලය ලැබෙන්නේ. එතකොට භාවිතා කරන ඉන්ධන වර්ගය අනුව ඉන්ධන පද්ධති ආකාර දෙකක් තියෙනවා. එකක් ඩීසල් ඉන්ධන පද්ධතිය, අනිත් එක පෙට්‍රල් ඉන්ධන පද්ධතිය. එතකොට මේ පද්ධති දෙකේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ගැලීම් සටහනකින් නිරූපණය කරන්න, විස්තර කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. එතකොට මෙතනදී අපි මේ ඇඳලා තියෙන්නේ පෙට්‍රල් ඉන්ධන පද්ධතිය විස්තර කරගන්න පුළුවන් විදිහේ සටහනක්. එතකොට එන්ජින් එකක එහෙම නැත්නම් එන්ජිමක දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එන්ජිමේ සිලින්ඩරය තුළ. සිලින්ඩරය තුළ තමයි දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ සිලින්ඩරය තුළට වාතයයි ඉන්ධනයි ලබා දෙන්න ඕන. ඉන්ධන වාතය සමග තමයි ප්‍රතික්‍රියා කරලා දහනය වීම සිද්ධ වෙන්නේ. එතකොට පෙට්‍රල් එන්ජිමක නම් කාබියුරේටරේ හරහා ඉන්ධනයි වාතයයි මිශ්‍ර කරලා සිලින්ඩරය තුළට යොමු කිරීමක් සිද්ධ වෙනවා. එතකොට ඉන්ධන ටැංකියට යොදනවා. ඒ ඉන්ධනවල තියෙන අපද්‍රව්‍යවත් කරන්න ඉන්ධන පෙරහනක් තියෙනවා. ඒ පෙරහන හරහා ඉන්ධන පොම්පය මගින් කාබියුරේටරයට ඉන්ධනය යොමු කරනවා. එතකොට වායුගෝලීය වාතය වායු ශෝධකය මගින් එහෙම නැත්නම් එයා ක්ලීන් එකෙන් වාතය පිරිසිදු කරලා කාබියුරේටරයට යොමු කරනවා. කාබියුරේටරෙන් තමයි මේ ඉන්ධනයි වාතයයි මිශ්‍ර කරලා එන්ජිම තුළට යොමු කිරීම සිද්ධ වෙන්නේ. ඒ පෙට්‍රල් ඉන්ධන පද්ධතියක සිද්ධ වෙන දේ. අපි බලුවොත් ඩීසල් ඉන්ධන පද්ධතියක ඉන්ධන ටැංකියට යොදනවා. ඒ ඉන්ධන ප්‍රාථමික පෙරහනක් කරහා පෙරීමකට ලක් කරලා සැපයුම් පොම්පයට ලබා දෙනවා. සැපයුම් පොම්පයෙන් ඉන්ධන තවදුරටත් ද්විතීයික පෙරහනක් කරහා පෙරීමකට ලක් කරලා විදුම් පොම්පයට ලබා දෙනවා. විදුම් පොම්පය එහෙම නැත්නම් ඉන්ජෙක්ටර් පොම්පයෙන් විදුම් නොසලයට ඉන්ධන අධික පීඩනයක් යටතේ යොමු කරනවා. එතකොට මේ විදුම් නොසලයෙන් මිහිදුමක් ආකාරයට එන්ජිමේ සිලින්ඩරය තුළට ඉන්ධන යොමු කිරීම සිද්ධ වෙනවා. මේ ඉන්ධන යොමු කරනකොට එන්ජිමේ සිලින්ඩරයට වෙනම පාරකින් වාතය පෙරලා වායු ශෝධකය හරහා පෙරීමකට ලක් කරලා එන්ජිම තුළට යොමු කිරීම සිද්ධ වෙනවා. එතකොට වාතයයි ඉන්ධනයි සිලින්ඩරය තුළට ආවට එකතු වෙන්න කලින් සිලින්ඩරය තුළට එන්න කලින් මේකෙදි වගේ කාබියුරේටරයක් මගින් ඉන්ධනයි වාතයයි මිශ්‍ර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනදී වාතය වෙනම වෑල් එක හරහා සිලින්ඩරය තුළට ඇතුල් වෙනවා. මේ නොසලය හරහා ඉන්ධන එන්ජිම මේ සිලින්ඩරය තුළට ඇතුළු වෙනවා. එතනදී තමයි මේකෙදි දහනය සිද්ධ වෙන්නේ. දෙකේදීම සිලින්ඩරය තුළ තමයි දහන ක්‍රියාවලිය සිද්ධ වෙලා බලය ඉපදවීම සිදු වෙන්නේ. වෙනසකට තියෙන්නේ මේ වායු ශෝධකයෙන් වාතය කාබියුරේටරයක් හරහා යොමු කිරීමක් මෙතන සිද්ධ වෙන්නේ. මෙතනදී විතරක් කාබියුරේටරයක් හරහා වාතය ඉන්ධන මිශ්‍ර කිරීමක් සිද්ධ වෙනවා. ඔය විදිහට තමයි මේ දෙන්නගේ වෙනස්කම් තියෙන්නේ. මෙතන ෆිල්ටර්ස් දෙකක් දාලා තියෙනවා. ප්‍රාථමික පෙරණයයි ද්විතීයික පෙරණයයි විදිහට. මේකේ විදුම් පොම්පයක් තියෙනවා, විදුම් නොසලයක් තියෙනවා. ඔය මේකෙදි එහෙම නෑ. මේකෙදි තියෙන්නේ ඉන්ධන පෙරණයක් තියෙනවා පොම්පයට කලින්. ඊට පස්සේ ඉන්ධන ටික කාබියුරේටරය යොමු වෙලා කාබියුරේටරය හරහා තමයි සිලින්ඩරයට ළඟා වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඉන්ධන පද්ධති දෙක සටහනක් පාවිච්චි කරලා විස්තර කරගන්න පුළුවන් නම් ඒක තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ විදිහට ගැලීම් සටහනක් ඇඳලා මේ ඉන්ධන පද්ධති දෙක විස්තර කරන්න පුරුදු වෙන්න, ප්‍රැක්ටිස් කරන්න. එහෙම කරගත්තාම ඔයාලගේ විභාගයට ඒක ලොකු පහසුවක් තියෙනවා. මෙතනත් මේ නිරූපණය කරන්න යන්නේ ඩීසල් එන්ජිමකයි පෙට්‍රල් එන්ජිමකයි දූෂණ පහරදී සම්පීඩන පහරදී මොකද්ද වෙන්නේ කියන එක. මේ තියෙන්නේ ඩීසල් එන්ජිමක දූෂණ පහරදී සිද්ධ වෙන ක්‍රියාවලිය. මේ තියෙන්නේ පෙට්‍රල් එන්ජිමක දූෂණ පහරදී සිද්ධ වෙන ක්‍රියාවලිය. මේ තියෙන්නේ ඩීසල් එන්ජිමක සම්පීඩන පහරදී සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. මේ තියෙන්නේ පෙට්‍රල් එන්ජිමක සම්පීඩන පහරදී මොකද්ද වෙන්නේ කියන එක. සම්පීඩනය වෙනකොට පිස්ටන් එක ඉහළට යනවා. සම්පීඩන පහර කියන්නේ පිස්ටන් එක ඉහළට යන අවස්ථාව. දූෂණ පහර කියන්නේ පිස්ටන් එක පහළට යන අවස්ථාව. එතකොට පිස්ටන් එක පල්ලෙහාට එනකොට ඉන්ලට් වෑල් එකෙන් වාතය ඇතුල් වෙන වෑල්වේ විවෘත වෙලා වාතයයි ඉන්ධනයි මිශ්‍ර වෙලා සිලින්ඩරය තුළට එනවා පෙට්‍රල් එන්ජින් වල. ඩීසල් එන්ජින් වල සිද්ධ වෙන්නේ ඉන්ලට් වෑල් එක ඇරුණාට පස්සේ වාතය විතරක් එනවා සිලින්ඩරය තුළට. එතනදී මේ වාතය හැමතිස්සෙම
වාත ශෝධකය හරහා ෆිල්ටර් කරලා තමයි එන්ජිම තුළට යොමු කරන්නේ. නැත්නම් සිලින්ඩරය තුළට යොමු කරන්නේ. මෙතනදිත් එහෙමයි. හැබැයි මේ දෙකේ තියෙන වෙනස තමයි මෙතනදී වාතය ඉන්ධනය මිශ්‍ර කරලා එවනවා. මෙතනදී වාතය විතරක් එවනවා චූෂණ පහරදී. සම්පීඩන පහරදී සිද්ධ වෙන්නේ අර ඇතුල් වෙච්ච වාතය සම්පීඩනයට ලක් කරලා මේකෙදි තව කාරණයක් සිද්ධ වෙනවා. මේ ඩීසල් එන්ජින් වල මේ හෙඩ් එක කොටස මේ ඉහළ කොටස රත් කරනවා. වෙනම රත් කරලා රත් වුණාට පස්සේ තමයි ඉන්ධන මේක තුළට යොමු කිරීම සිද්ධ වෙන්නේ. එතන මේකෙදි වෙන්නේ සම්පීඩන පහරදී පිස්ටන් එක ඉහළට ගමන් කරනවා. බෑල් දෙකම වැහිලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ තියෙන වාතය සම්පීඩනය වෙනවා. සම්පීඩනය වෙලා තියෙන වෙලාවේදී වේගයෙන් ඉන්ධන පහරක් මේක තුළට යොමු කරනවා. එතකොට මේක රත් වෙලා තියෙන්නේ. මේ හෙඩ් එක රත් කරනවා කියලා මම කිව්වා. එතකොට හෙඩ් එක රත් වෙලා තියෙන වෙලාවේදී ඉන්ධන මිහිදුමක් විදිහට මේක තුළට යොමු කරාම මේ වාතයත් එක්ක මිශ්‍ර වෙලා දහනය වීමකට ලක් කරනවා. මොකද උෂ්ණත්වය වැඩි වුණාම ජ්වලන උෂ්ණත්වයට එනවා. ජලන උෂ්ණත්වයයි ඉන්ධනයි වාතයයි තියෙනවා කියන්නේ දහනය සිද්ධ වෙනවා. එතකොට මෙතනදී දහන ක්‍රියාවලිය වෙන්නේ ඔය විදිහට. හැබැයි මෙතනදී මේ චූෂණ පහරදී වාතයයි ඉන්ධනයි මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇදිලා එනවා. ඊට පස්සේ සම්පීඩන පහරදී අර ඇතුල් වෙච්ච වාතය ඉන්ධන මිශ්‍ර වෙච්ච වාතය සම්පීඩනයට ලක් වෙනවා. ඒ අවස්ථාවේදී කුලිඟු පේනුවක් කරහා කුලිඟුවක් ඇති කරනවා. මෙතන සම්පීඩන පිස්ටන් එක උඩටම ආවට පස්සේ උපරිම සම්පීඩනයට ලක් වුණාම කුලිඟුවක් ඇති කරනවා පුලිඟු පේනුවයි. එතකොට එතනදී ගින්දර කියන්නේ ජ්වලන උෂ්ණත්වය ලබා දෙන්නේ මේ පුලිඟු පේනුව හරහා. ඒ වෙලාවේදී ඉන්ධන දහනය වෙලා දහන ක්‍රියාවලිය සිද්ධ වෙලා ඊගාවට බල පහර